නිවන්දුටුහිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුළු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඩු සිටු උතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන්න ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු මේ පොත විමානවාද අනික් කොටස බේතවාද විමාන වස්තු පරිවර්තනයේ සංස්කෘතියෙම අපේ නායකයා ඔබතුමාලා හරි වාසනාවන්තයි. උන්වහන්සේ වැඩ සිටියේ භූමියට මේ පොත් කට්ටලේ ගෙනල්ලා මේ විමාන වස්තු කොට ඇතුළු මේ ටික පූජා කරන්න ලැබුණා. මම හිතන්නේ අන්තිමට පපවත්වන අපේ නායකවරු විපොත් පරිවර්තනය කරපු ආන්දෝලනයේ හැබැයි මේ පොතේ කොතරම්වත් අපේ නායකවරුන්ගේ නම නැහැ. බලන්න කරන කෙනාගේ නම නැහැ. ආලයාලේ තුමන්තිස්ස අනායක ආන්දෝලනට සම්පූර්ණයෙන් පොත පරිවර්තනය කළ සහාය වුණේ අපේ නායකවරු ආලයාලේ අර අරුවගණන් වැඩ කරන්නේ. අපේ කල්පනාකරද වෙනවා අපි අතරම වාසනාවන්තයි. මේ බඳු ත්‍රිපිටකයේ පොත පරිවර්තනය කරපු ගුරුදේව හාමුදුරන්ගේ ගෝලිය වෙන්න ලැබුණා. ඒ වගේම ඔබතුමාලා දෙවල් අර නම් සඳහන් කරපු සුනිල් ගමගේ ඒ වාසනාවන්තයි. නිවන්දුටුහිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුළු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඩු සිටු උතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන්